පින් කරන්න පුළුවන් හොඳම භවයක් තමයි මනුෂ්‍ය භවය කියන්නේ. හොඳම භවයක්. දැන් දිව්‍ය ලෝකේ දෙවියෝ පින් නේද? පින් කරගන්න බැරි වුණා. ඒ අය මනුෂ්‍ය ලෝකේ පින් ලබාගත් පිරිසක් තමයි දිව්‍ය ලෝකෙට යන්නේ. බ්‍රහ්ම ලෝකේ එහෙම ඒ විදියට. මනුෂ්‍ය ලෝකේ උතු පින් නුකුරා ගිහුවා තමයි බ්‍රහ්ම ලෝකවල උපදී. හැබැයි මනුෂ්‍ය ලෝකයේ තමයි දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝක වලට පවා යන්නේ. ඒ නිසා ඔබට පින් කරගන්න පුළුවන් කුසල් කරගන්න පුළුවන් තෝතැන්නක්. ඇයි පින් කරගෙන වටින්නේ? නිවන් ලබා ගන්න පුළුවන් පිණි. සරල වහන නිවැරදි කියනවා. නිවන් ලබා ගන්න බෑ පින් කළා. නේ? පවයි විනය තමයි සසර ගමනේ දික් කරන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ පුණ්‍ය පාප පරිණාස කියන්නේ. නේද? පින් පව් බැහැර කරන්නේ. හැබැයි පින හේතු වෙන මොකටද? නෑ නිවන් මාර්ගයේ ගමන් කරන හැම දිනාටම ඒ ආත්ම භාවවල සුවසේ කටයුතු සිදු කරන්න පින් අවශ්‍ය වෙනවා. නිවන් දකින්න කෙනාට උනා සුවසේ නිවන් දකින්න පුළුවන් පින් කරලා තියෙනවා. දැන් අපි හිතමු දැන් අපි නිවන් දකින්න උත්සාහ කරනවා කියලා. නිවන් දකින්න භාවනා කරන කෙනාට පව් කරලා තියෙනුත් කරදරමයි මේක දුෂ්කරයි. හැබැයි පින් කරපු කෙනාට නිදහසේ කරගන්න පුළුවන්. පැහැදිලි? ඒ නිසා පින්තුනි මම ඔබට අද දේශනා කරනවා පින ගැන යනවා. පින් කරන ක්‍රම. පින් කරන ක්‍රම කීයක් තියෙනවද? ඔයත් පින්නේ මේ කරන්නේ සිල් සමාදන් වෙලා පින් කරන්නේ. උදේ පාන්දර බුදුන් වැඳලා ඔය ටික කරලා පින් කරන්නේ. හැමදේම පින් කරනවනේ. මං අහන්නේ දාන දීන. සිල් රැකලා. හරි 10ක් තියෙනවා. අපි ඒවට කියන මොකද්ද? දස පුණ්‍ය ක්‍රියා කියලා. මොනවද? දස පුණ්‍ය ක්‍රියා. හරි. දස පුණ්‍ය ක්‍රියා. දස පුණ්‍ය ක්‍රියා දන්න අය ඉන්නවද මෙතන? දාන සීල භාවනා. 10 කිව්වොත් හරි. මම ප්‍රශංසා කරනවා යා. දන්නේ නැහැ. ඔව්. ඉතින් මොකද්ද කරන්න කියන්නේ? නවුඩොඩෝ කියන්නේ. ඔව්. මටම කියන්නේව නෙමෙයි. ඒක මම කොහොමද කියනවා? මේ අපි මොකද්ද මේ කර ඉන්නේ? දස පුණ්‍ය ක්‍රියාව බැරිව අපි මහලුවට නිවන් දකින්න තමයි තකන්නේ. පින්වතුනි බෑ මම දන්නවා 10 කියාගන්න බෑ. එහෙම 10 කියනවා නම් ඊටාම බුද්ධිමත් කෙනෙක් තමයි ඒ අවබෝධය තියෙන කෙනෙක්. ඒ නිසා එහෙම බෑ. ඔයාලට ඒක ඕනනම් 3ක් කියාවේ දාන සීල භාවනා තමයි තියෙන්නේ. තව එකක් ඕන කියයි. හරි. එහෙනම් ඔන්න මම කියනවා නම් මාත් එක්ක කියමු බලන්න. දාන සීල භාවනා අපචායන වෙය්‍යාවච්ච හරිනේ. පත්ති දාන පත්තානුමෝදනා ධම්මදේශනා ධම්මස්සවන දිට්ඨිජුකම් කීයක් දෙනවද? 10ක් තියෙනවා. දැන් ඔය ටික ওই කර්ම 10යි අදම ওই කර්ම 10 අහපු කට්ටිය පිළිවෙලට අහපු කට්ටිය ඉන්නවනම් කියන්න බලන්න. අදම විතරයි මේක අහලා තියෙන්නේ කියලා. මීට කලින් අහපු කට්ටිය කවුරුද ඉන්නවද? අහලා නැහැ. ගොඩක් කට්ටිය අහලා නැහැ. ටික දෙනෙක් අහලා ඇති නෑ කියන්න බෑනේ. හැබැයි මතක නැහැ. ඒ නිසා ඔබට පින් සිද්ධ වෙන්නේ ඔබට පින් කරගන්න පුළුවන් ක්‍රම 10ක් පිළිබඳව අද මේ දේශනාව තුළ මා දේශනා කරනවා. ඒ නිසා මම කියන වචනෙට ඔයත් උත්තර දෙන්න යන්න එපා. හරිනේ? දැන් මේ වාඩිලා ඉන්න නැත්නම් ඉස්සරහා වාඩිලා කුල වාඩිලා ඉන්න නැත්නම් මම කියන්නේ මට මේක කරන්න දෙන්න. සමහර අය කොහෙම නැහැ. මොකක් හරි කියනකොට ඒකට වචනේ කියලා ඉවරයි. ඒක බල කියන්න බෑ. නේ? හොඳට අහගෙන ඉන්න. පළවෙනි දාන.
දන් දෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. හොඳම ක්‍රමය මොකක්ද දන් දෙන්නේ? බුද්ධ ප්‍රමුඛ මහ සංඝරත්නයට දන් දීමනේ. ඒක. මොකද දානය කියන්නේ? දානය කියන්නේ අතහැරීම. නේද? තමන් සතු වස්තුවක් අනුන්ට පූජා බුද්ධියෙන් දෙනවට කියන දානය කියලා. පූජා බුද්ධියෙන් දෙනවා නම් දන් පූජා කිරීම වෙනවා. හැබැයි තමන් හා සමමට්ටම ඊට වඩා පහළ කට්ටියට දෙනවා නම් ඒක දානය. තමන්ට වඩා ඉහළට දෙනවා නම් ඒක පූජා. භික්ෂුන් වහන්සේලාට දන් පූජා කරනවා. බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව පවත්වනවා. පැහැදිලිද? හිඟන්නන්ට නම් දෙනවා. නේද? එයාට පූජා කරන්නේ නේ එහෙම. ඒකට ඒක අපි අවබෝධ කරගන්න. ඔබට දන් දෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් නිවසේ ඉඳගෙන එකදු රුපියලක්වත් වියපැහැදම් කරන්නේ නැතිව මුළු දවසේම පැය 24ම සතුටෙන් ඉන්න පුළුවන් ක්‍රම 10ක් මම අද උගන්වන්නේ. ඒකේ ක්‍රම 10න් පළවෙනි එක දාණය දෙන්න පුළුවන් ඔබට මෙන්න මේ විදියට. ඔබ බේල් තුනක් කනවා. කනවද? කීයක් කනවද? බේල් තුනක් කනවනේ. රැට තමයි ඉතුරු කන්නේ නේ කොච්චර කිව්වා. උදේට සිටුවරේ මේ රජෙක් වගේ කන්න, දවල්ට සිටුවරෙක් වගේ කන්න, රැට හිඟන්නෙක් වගේ කන්න කිව්වට උදේට තමයි අපි පොඩ්ඩක් කන්නේ. දවල්ට ටිකක් වැඩිපුර කනවා, රැට තමයි වැඩිපුරම කෑම ටික ගන්නෙ. එතකොට ඔය වේල් තුන කෑම ගන්නෙද්දී ඔබ කෑම ගන්න මත්තෙන් කෑම බෙදාගත්තාම ඒකින් මොකද කරන්න ඕනේ? බත් විතරක් නෙමෙයි ව්‍යංජන සමග එකට අනලිවලා ගුලියක් හදලා. එහෙම නැත්නම් බත් ගුලියක් නක් කමක් නැහැ හදලා ඉවර වෙලා ඒක මොකද කරන්න ඕනේ? සතෙකුට අයින් කරන්න. භික්ෂුන් වහන්සේලා ගම්වල දාන කලින් ගුලියක් අයින් කරනවානේ. නේ? මාතරම් දානීය අංශංශ වෙනත් කෙනෙක් දන්නවා නම් බුදුහාමුදුරේ දේශනා කරනවා කිසිවෙකුට නොදී නම් අනුභව කරන්නේ නැහැ කියලා. හැබැයි ඒක අනිත් පැත්ත අපි කරනවා මොකද්ද? කාලා ඉතුරු වෙච්ච ටිකක් දෙනවා. කරවල කන ටිකයි මාං කන ටිකයි අන්නේ විලලා ගෙදර ඉන්න බල්ලට මුසටයි තමයි දෙන්නේ. ඒක වැරදි. ඒක එහෙම කරන්න එපා. බෙදාගත්ත බත් පිළේ මුල්ම කොටස අපි මොකද කරන්න ඕනේ? සතෙකුට දෙන්න අපිට පුළුවන්. පැහැදිලිද? හරි. ඊට අමතරව අපි කාලකර වෙලා මොකද කරන්නේ? ඉඳුල් ටික නෑ ඉඳුල් ගානේ ඉඳුල් ටික සෝදලා මොකද කරන්න ඕනේ? අර සිංක් එකට දාන්න නැතුව එළියට ගිහිල්ලා පිළිකන්නට ගිහිල්ලා මොකද කරන්න ඕනේ? මේ පොළවේ ඉන්න සත්තුන්ට ආහාරයක් වේවා කියන සිතුවිල්ලෙන් යුක්තව අපිට පින් සිතුවිල්ලෙන් ඒක දාන්න පුළුවන් නම් පින්වතුනි අපිට පිනක් වෙනවා. අපි අර පිඟානේ මුල්වත් පිටත් අපි සිතුවිල්ලකින් තමයි අයින් කරන්න ඕන කාට හරි ප්‍රයෝජනයක් වේවා කියලා. නිකන් අයින් කරලා පින් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඊට පස්සේ ඔබට කුරුල්ල ඇල්ලකට නේ දැල්ලක් හදලා කුරුල්ලන්ට පුළුවන් කෑම දෙන්න. පළතුරු ගෙඩියක් මොනවා හරි. නේද? එදිනෙදා ඔය ටික කරන්න සල්ලි යනවද? සල්ලි යන්නේ නැහැ. එහෙම දුන්නාන් පස්සේ හිතේ සතුටක් නැද්ද? පුදුමාකාර සතුටක් තියෙනවනේ හිතේ. දාන. ඔන්න එහෙනම් එදිනෙදා නිවස තුළ අපට පුරුදු කරගන්න පුළුවන් කරුණු කිහිපයක් මම කිව්වා. ඊළඟට සීලය. ඔබට නිරන්තරයෙන් ගන්න තියෙන සීලයද? නිරිපාන සීල රකින්නවා, පොදාස්ථාන සීල රකින්නවා. සීල රකින්නවා කියන්නේ මොකක්ද සීලය කියන්නේ? කාය වාචාන සමෝදාන සීලං කය වචන දෙකෙහි සංවර භාවය තමයි සීලය කියලා කියන්නේ. නේද? හරි. පින්වතුනි අපට නිරන්තරයෙන් රැකගෙන තියෙන පංච සීලය. අපි ඒක රකින්න ඕන. ඒක රැකගෙන එතකොට මොකද වෙන්නේ අපිට? තමන්ගේ මනුෂ්‍යාත්ම භාවයේ මුල් සිත ගත්තා වගේ කියන බුදුහාමුදුරුවෝ කියනවා.
යෝ පාණන්ති පාදේ මුසාවාදරංච වාසති ලෝකේ අදින්නම් ආදීති පරදානංච ගච්ඡති සුරාමේරේ පාණන්ති යෝනරු අනුයුජ්ජති දේව මේසෝ ලෝකස්මින් මූලඛණති අත්තම ප්‍රාණඝාතය දත්තාදානි කාමත්‍යාචාරය මුසාවාදී සුරාමේරේ ආදී ශික්ෂාපදයන් කඩන විදින අයට මොකද වෙන්නේ? තමන්ගේ මුල් සිත ගත්තා සමානයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ නිසා දැහැමින් දරුවන් පෝෂණය කරන අමුදරුවන් පෝෂණය කරන දැහැමින් සීල රකින්න පංචශීලයේ රකින්න අම්මා තාත්තට සලකන පිළිසෙට ආශිර්වාද ලැබෙන කාගෙද? දෙවියන්ගේ ආශිර්වාද. සක්‍ර දෙවියන්ගේ දවසක් යනවා ගමන. කාත් සමග තමන්ගේ රටේ නැගිලා මාත්‍රේකින් දිව්‍ය රාජයා සමග. සක්‍ර දෙවියන්දලා මනුලව දෙහාට හැරිලා වන්දනා කරනවා. මාත්‍රේ දිව්‍ය රාජය අහනවා දෙවිවරුන්ට අධිපති සක්‍රිය වලිතුමනි. ඇයි ඔබතුමා මනුලවේ මිනිසුන්ට වන්දනා කරන්නේ? ඒ වෙලාවේදී සක්‍ර දෙවියන්ගේ උත්තර දෙනවා පින්වතුනි යේකාට්ටා පුඤ්ඤතරා සීලවන්තා උපාසකා ධම්මේන දාන පෝසෙන්ති තණ්හාසාම මාතරේ. ගහට්ටා කියන්නේ ගිහියන් යේ කියන්නේ පුඤ්ඤතරා පින් සහිත පින්කම් කරන සීලවන්තා උපාසකා සිල්වත් පංචශීල රකින්න බොහෝ අෂ්ටාංග සීල රකින්න උපාසකයෝ වෙත්නම් ඒ අය කරනවලු මොනවද? ධම්මේන දානා පෝෂෙන්ති දැහැමින් අමුදරුවන් පෝෂණය කරනවා මව්පියන්ට සලකනවා. අන්නේ වගේ අයට තමයි අපි වන්දනා කරන්නේ කියලා සක්‍ර දෙවියන් දාමාත්‍රේ දිව්‍ය රාජයාට කිව්වා තණ්හාසාම මාතරේ කියලා. එතකොට දෙවියන්ගේ දේවාශිර්වාදය ලබා ගන්න පුළුවන් එකම දේ මොකද්ද? තමන් සිල්වත් වෙන්නේ. පළතුරු වට්ටි කොච්චර ගිහින් දෙවියන්ට පූජා කළා නේද? අපිට ඒකෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගන්න බෑ. ඒ විශ්වාස දින එක මම ඒව ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. දැන් ඔබ දන්නවා ලෝය සඳරාවේ තියෙනවා බුදුගුණ අලංකාරයේ තියෙනවා ගහයෝ නම් අබර ගහයෝ කුස් සුරපුර නොගනිති අන්හාර උදක් අමරස විසක් මනහර. ගහයෝ නම් අබර දෙවියෝ ඉන්නේ යහතේ. ගහයෝ සුරපුර ඒ දෙවියෝ ඉන්නේ දිව්‍ය ලෝකේ. නොගනිති අන්හාර වෙනත් ආහාර ගන්නේ නැහැ. උදක් අමරස විසක් මනහර පින් තමයි මේ කට්ටිය. පින්ලුයයි පොතක් දෙන්නේ පින්ලුයයි කැමති. ඒ වෙන අපි මොකද කරන්නේ? අපි කොච්චර පළතුරු වට්ටි පූජා කළා ඇතිඵලක් නැහැ ප්‍රයෝජනයක් නැහැ. මොකද අපිට ඒකෙන් ආශිර්වාදය ගන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සෑම පුරපසළොස්වක බොහෝ දවසකටම සතරවරම් දෙවියෝ ඇතුළු දිව්‍ය විමාන වල ඉන්න සීල දේවතාවෝ සුධර්මා ධර්ම සභාවට රැස් වෙනවලු. රැස් වෙලා දිව්‍ය ලෝකේ පිළිහිම සහ දිව්‍ය ලෝකේ මොකද ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරනවලු. දැන් අපි සමාගම් වල සාකච්ඡා කරනවා වගේ ඒ කැමැති දිව්‍ය ලෝකීය වැඩි දියුණු වීමටද කඩාකප්පල් වීම. වැඩි දියුණු වීම. එහෙනම් එයාලා කැමැති දිව්‍ය ලෝකයට වැඩි දියුණු වෙන්නේ දිව්‍ය ලෝකයේ හොඳ තැනක් බවට පත් කරන්න වැඩි දියුණු වෙන්නට නම් මනුෂ්‍ය ලෝකයේ අය දිව්‍ය ලෝකයට එන්න ඕන. මනුෂ්‍ය ලෝකයේ අය දිව්‍ය ලෝකයට එනවා කියලා කියන්නේ ඔව් පින් කරන අයනේ. පින් කරන අය තමයි නම් දිව්‍ය ලෝකයේ ප්‍රගාප්‍රාත්ම කැමැති දෙවියෝ මොකද කරන්නේ? මනුෂ්‍ය ලෝකයේ සිල්වත් අයට උදව් කරනවා නෙමෙයි ආශිර්වාද කරනවා නේ. අර දිව්‍ය සභාව දර වෙලා ඒ අය පෘථිවි තලයේ තුල සැරිසරනවා විශේෂයෙන් සිල් සමාදන් එහෙම නැත්නම් සිල්වත් අයටගේ
ශරීරයෙන් රශ්මි කදම්බයක් නිකුත් වෙනවා. අන්නේ රශ්මි කදම්බයේ දකින්නම කවුද? දෙවිවරු. ඒ අය ආශිර්වාද කරනවා ඒ පන්සිල් රකින්න අයට. එතකොට ඉබේම දෙවියන්ගේ දේව ආශිර්වාදය තුලින් නිත්‍ය දියුණුව සැලසෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් දැන් කීයක් කිව්වද? දෙකක් කිව්වා. පළවෙනි එක දන් දෙන්න, ඊළඟට සිල් රකින්න.